Hi, welcome back to Thimma and Amma YouTube channel. ඉතින් ඔයාලා දැන්ට මම දානවා වීඩියෝ එක මොකක් ගැනද කියලා. ජනවාරි 6 වෙනිදා. ඉතින් අපි හස්බන්ඩ්ගේ ඇඳුම් පැළඳුම් ටික කලින් අරන් තිබ්බේ. ඉතින් අන්තිමට ගන්න තිබ්බේ යාට මේන් ලැගේජ් එකයි ඇඳන් යන ඇඳුමයි. ඉතින් අපිට මේ ෂොප් එකෙන් මේ දෙකම ගන්න පුළුවන් වුණා. හස්බන්ඩ් ආස විදියේ ලැගේජ් එකකුත් එයාට හම්බුණා එයා හොපු පාටින්ම. ලස්සන ස්ටේෂනරි අයිටම් ටික මට ඔයාලට පෙන්වන්නම හිතුණා. මාර ලස්සන ඒවා කලෙක්ෂන් එකක්ම තියෙනවා. ඉතින් මමත් පොඩි බිලක් දැම්මා. ලස්සන පෑන්ට් එකක් ගත්තා. ඉතින් මෙන්න මේ ලැගේජ් එක තමයි අපි ගත්තේ. ඒකේ හොඳ ස්පේස් එකක් තියෙනවා. අපි හොයපු විදිහ එකක්. මම අද දවල්ට තිමා ආසම විදියට බීට්රූට් හදලා මාළු උයලා පරිප්පු හදලා කැකුළු බත් හදලා ඉතින් හම්බෙච්ච කට්ලට් වගේකුත් තිබ්බා ඒ ටිකත් බැදලා ගත්තා. ඉතින් මේ දවස් මහා පුදුම ඉක්මනට ගෙවිලා ගියා. මට මාර දුකයි පැයෙන් පැය ගෙවෙද්දී. අපි හවස බර්බන් එකෙන් බර්ගර් ගෙනත් කෑවා. හරිම රසට තිබ්බා. හැබැයි මට නම් ගෝව සෙට් උන්නේ නැහැ. ඉතින් බලන්නකෝ අපේ තාත්තගේ යාළුවෝ පොඩි පාටියක් දැම්මා. බලන්නකෝ. අද ජනවාරි 7 වෙනිදා ඉතින් දවස් 3ක vlog එකක් තමයි මේ. මම පුට් සිටියට ආවා හස්බන්ඩ් ඕන කරන ගුසරි අයිටම් මෙඩිසින් හැමදේම අරන් යන්න. ඉතින් මම එහෙමම ඇවිල්ලා දවල්ට කෑමත් හැදුවා. මේ දේවල් තමයි මම එයාට අරන් දුන්නේ. ඉතින් සමපෝෂ පැනඩෝල් සිග්නල් සැමන් සමහන් සිද්ධාලේප මොනාද පස්පංගු අසමෝදකම් මොනාද තුන පහ වර්ග සෝයා මීට් ඉතින් එහෙ නැහැ කිව්ව දේවල් තමයි මේ ඔක්කොම ගත්තේ. ඉතින් සම්පෝෂණම් ගත්තේ හස්බන්ඩ්ගේ යාළුවන්ට යාළුවට ඒවා කන්න ඕනේ කිව්වා එහෙ නැහැ කියලා. ඉතින් මේ හස්බන්ඩ්ගේ යාළුවෙක්ගේ ක්‍රිකට් අයිටම් වගේක්. ඉතින් මේක අපි ලැගේජ් එකේ පැක් කරන්න බැලුවා. ඒක දැම්මොත් ඉතින් හස්බන්ඩ්ගේ රෙදි ඒවා මොකක්වත් දාන්න ඉඩ නැති වෙන හන්දා අපි ඒකට වෙනම බෑග් එකක් ගත්තා. යාළුවට කිරගෙන ගත්තා. ඉතින් හස්බන්ඩ්ගේ රෙදි බෙඩ්ෂීට් ටවල් ඒවා ඔක්කොම එක පැත්තක පැක් කරලා අනිත් පැත්තේ ගෙනියන ෆුඩ් අයිටම් පැක් කරා. ඉතින් හස්බන්ඩ්ගේ යාළුවන්ගේ බඩුත් තිබ්බා. ඉතින් කිලෝ හස්බන්ඩ්ට ලැගේජ් එකේ කිලෝ 40ක් ගෙනියන්න පුළුවන්කම තිබ්බා. ඉතින් එයාගේ ටිකට් එකේ තිබ්බා. අපි මෙන්න මෙහෙම තමයි කැම ජාති ටික පැක් කරේ. ওই පැත්තේ කැම අනිත් පැත්තේ හස්බන්ඩ්ගේ රෙදි සෙරප්පු ඒ දේවල් මේ ක්‍රිකට් අයිටම් ගෙනියපු බෑග් එකටම දාගත්තා. ඉතින් මම එයා වෙනුවෙන් චූටි නෝට් එකක් ලියලා මේ ෆොටෝස් ඒවත් ලැගේජ් එකටම දැම්මා. ඉතින් මේ හැමදේම කරන්නේ පුදුම දුකකින් අපි දෙයට මුණ දෙන්න ඕන. ඉතින් මම එයාට කාලේ කෑම හැදුවා. හාල්මස් කරි එකක් හදලා බොන්චි කරි එකක් හදලා බිත්තර තම්බලම් බත් හැදුවා. ඉතින් අපි උදේම පන්සල් ගියා. ඉතින් හවස අපිට යන්න වෙලාවක් නැති වෙයි කියලා ඉතලා අපි උදේම පන්සල් ගිහිල්ලා ඒ වැඩ ටික කරා. අවසෙද්දී නම් හරිම දුකකින් තමයි හිටියේ. ඉතින් තව ටිකකින් ලෑස්ති වෙලා යන්න ඕන හන්දා. අපි තුන්දා වැස්ති වෙන ගමන් ඉන්නේ ඩාබයි නෙවෙයි. හරිම දුකයි. අපි දෙන්න වාඩනවායි hina වෙනවායි. ඉතින් දුක දරාගෙන කොහොම හරි ඉන්න ඕනේ. ඉතින් අපි ගෙදරින් පිටත් වුණේ රෑ 10ට. අපි 8 වෙනිදා රෑ. ඉතින් ෆ්ලයිට් එක තියෙන්නේ 9 වෙනිදා උදේ 4ට. ඉතින් අපි එයාපෝට් එකේ ඉන්න ඕනේ කිව්ව පැය 4කට 3කට කලින් විතර. පැයෙන් පැය ලඟ වෙද්දි ඉතින් පුදුම දුකක් දැනෙනවා. ඉතින් මේ තැනට කියපු අය මේ දේ විඳපු අය ඒක මුලට දන්නවා. ඉතින් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන්දී ඒක කොච්චර දුකක්ද කියලා. ඒත් අපේ හීන වෙනුවෙන් එයාලගේ හීන වෙනුවෙන් කරන්නම වෙන අවස්ථා වෙනවා ජීවිතේ. ඉතින් අපි කොහොම හරි දේවල් දරාගෙන ඉන්න ඕන. අපි දැන් කටුනායකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපිට ටික වෙලාවක් තියෙනවා. ඒ හන්දා අපි මොන හරි කාලේ ආපස්සට ගන්න පුළුවන් වුණා නම් කියලා හිතන වාර අනන්තයි. ඒත් එහෙම කරන්න බෑ. අපි ජීවිතේ එන හැම දෙයකම මූණ දෙන්න ඕන. ඉතින් අපි මෙතන හස්බන්ඩ් වැඩ ටික ඔක්කොම කරගන්නකම් එයාට පේන මානෙම්ම හිටියා. ඉතින් එයා මෙහි රටක යන ෆස්ට් ටයිම්. මෙතනදී කොච්චර එයා දිහා බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. අනේ ඇත්තටම ආයෙමත් ගෙදරින් කන් එන්න පුළුවන් වුණා නම් කියලා හිතනවා වාර අනන්තයි.
අපේ හීන වෙනුවෙන් යන මේ ලස්සන ගමනට මම මුදින්මට හදවතින්ම සුබපත්. ගොඩක් thank you මගේ vlog එක බලන් හිටපු ඔයාලට. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු ගිහින් එන්න.